සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද චූටි meal prep වීඩියෝ එකක් අරන් ඉන්න හැදුවේ. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකකින්ම දකිනවා ඇති. ඉතින් මෙහි අද cyclone එනවා කියලා තියෙන cyclone එකක්. ඉතින් මම ඔයගොල්ලන්ට ඒක ගැන cyclone එකේ ගැන පොඩි update එකක් දෙන්න පොඩි වීඩියෝ එකක් හැදුවා. ඉතින් මම හිතනවා ඒක ඔයගොල්ලෝ බලන්න ඇති කියලා. ඉතින් වැඩි ලොකු දෙයක් ප්‍රෙප් කරගන්න නැහැ. මොකද මෙහි ගොඩාක් වෙලාවට සිකුරාදා සෙනසුරාදා පවර් කට් එකක් තියෙනවා කියලා තියෙයි කියලා ගොඩක් දුරට බොහෝ දුරට ප්‍රීමියර් කිව්වා. ඉතින් ඒකින්ද අපි මම වැඩි මීල් ප්‍රෙප් කරන්නේ නැහැ. ඉතින් මම හිතුවා පොඩි කියන්නේ කැමරාති 3ක මීල් ප්‍රෙප් එකක් තමයි අද කරන්නේ. ඉතින් වෙනදට නම් මම ගොඩාක් කැම ජාතිය හදලා ෆ්‍රිජ් එකේ දානවා. ඉතින් අද එහෙම දාන්නේ නැහැ. අද එකක් කැම ජාති 3ක් හදලා තමයි ෆ්‍රිජ් එකේ දාන්නේ. හරි. ඉතින් හදන්න ඉතින් ඉන්නේ ඉන්දියන් කෑමක් තියෙනවා අලු මටාර් කියලා. අලු කියන්නේ අලයි ග්‍රීන් පීසු එකතු කරලා හදන කරි එක. ඉතින් මම ඒක හදනවා හස්බන්ඩ්ට. ඉතින් මට හදා ගන්න පරිප්පු කරියකුයි හාල් මැස්සු තෙල් දාලා තමයි මම හදාගන්න ඉන්නේ. හරි. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොනවද ගන්න ingredients කියලා. ඊට පස්සේ මම පොඩියට පෙන්නන්න කොහොමද ඔක හදන්නේ කියලා. ඉතින් හාල් මැස්සු පරිප්පු එක හදන්න ඉතින් මම ඉච්චරම වීඩියෝ කරන්නේ නැහැ. ඉතින් මොකද අපි ඔක දන්නවනේ. ඉතින් අරග හදන්න මම ඔයගොල්ලන්ට පොඩි අප්ඩේට් එකක් දෙන්න කොහොමද හදන්නේ කියලා. හරි. එහෙනම් ඉතින් යමු අපි අලු මටර් හදන්න. ඉතින් මම මේ ටික තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් ලුණු ටික හිමීට මේ වගේ චූටියට කපා ගන්නවා. ඊට පස්සේ රම්පේ සුදු ලුණු ඉඟුරු කරපිංච ටිකක් තියෙනවා. ඊට පස්සේ අල ටික කපා ගත්තා. ඒක වෙනම තියාගත්තා. මේ තක්කාලි දෙක මම හිමිහිනිය චූටියට චොප් කර ගන්නවා පස්සේ. ඊට පස්සේ මේ ග්‍රීන් පීස් තියෙනවා. ඒ ටිකක් දානවා.